හරි ඒ ගාන එහෙමයි. හරි. තව ගානක් බලමුකෝ අපි. අපි යමු මෙහෙම ස්කන්ධ ගොඩක් මෙන්න මෙහෙම තියෙනවා කියලා. එකට ඒ කියන්නේ එකට අලවලා නෙමෙයි නිකන් ගාවලා මෙන්න මෙහෙම ස්කන්ධ ටිකක් තියෙනවා කියලා මෙහෙම ස්කන්ධ මම ගන්නවා 100ක්. මෙහෙම තියෙනවා. මොනවම අපි ස්කන්ධ ටිකක් ගමු. මෙතන ඉඳලා මෙතන M 2M 3M ස්කන්ධ කියලා ගමු 3M 4M මෙහෙම මෙහෙම තියෙනවා. මෙතන එකක් මම ගන්නවා 20M මේක 100M එතකොට මේක 99M මේක 98M ඔන්න ස්කන්ධ ටිකක් තියෙනවා මෙන්න මෙහෙම තිරස් පොළොවක් මත කියලා හිතන්න. ස්කන්ධ 100ක් තියෙනවා. M වලින් පටන් ගෙන ඔක්කොම තියෙනවා. M 2M 3M 4M මෙහෙම මෙහෙම 100ට යනකම් ස්කන්ධ ටිකක් මෙහෙම පොළොවක එකට එක ගාවලා තියෙනවා. මේ ස්පර්ශන විදියට ඔන්නෝම තියලා ඝර්ෂණ මුකුත් නැහැ මේ ගානේදී. ඝර්ෂණ මුකුත් ගන්න නැහැ. අපි මේ පැත්තට F බලයක් දෙනවා. ඔන්නෝම F තිරස් බලයක් දෙනවා ස්කන්ධ පද්ධතියම මෙහාට. එතකොට ওই ගානේ අහන්නේ මෙන්න මේ 20යිම් ස්කන්ධය මත 20යිම් ස්කන්ධය මත ඊට දෙපැත්ත ස්කන්ධ දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙනවා 19යිම් මේ පැත්තේ තියෙනවා 21යිම් ස්කන්ධ දෙක. අන්නේ ස්කන්ධ දෙකෙන් 20යිම් කියන ස්කන්ධය මත ඇතිවන බල තමයි අහන්නේ. ඇතිවන බල දෙක තමයි අහන්නේ. F ඇසුරෙන් අහන්නේ. වෙන ඝර්ෂණ බල මුකුත් නැහැ. මෙහෙම තියලා තල්ලු කරනවා. දැන් පාස් පේපර්ස් වල එහෙම ඇවිල්ලා තියෙනවනේ මෙහෙම ස්කන්ධ දෙකක් වගේ වෙන ස්කන්ධ දෙකක් තුනක් වගේ ඒවා නිකන් M 2M තියලා මේ පැත්තෙන් කොහොම තල්ලු කරනකොට මේ ස්කන්ධ දෙක අතර ප්‍රතික්‍රියා බලය වගේ ගණන් අහලා තියෙනවනේ. ස්කන්ධ දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන්. එහෙම එහෙම. දැන් මෙතන ස්කන්ධ 100ක් තියලා තියෙනවා පිළිවෙලින්. ඒ කියන්නේ M 2M අර විදියට. එහෙනම් මෙතනින් F බලයක් දුන්නාම F බලයකින් අපි තල්ලු කරපුවාම අන්න අර 20M ස්කන්ධය මත ඊට දෙපැත්තේ තියෙන ස්කන්ධ දෙකෙන් ඇතිවන ප්‍රතික්‍රියා බල තමයි අහන්නේ. කියන්නේ 19M එකෙනුයි 21M එකෙනුයි. රූපය දාගන්නකො. හොඳම ගණන් සෙට් එකක් යන්නේ මේවා හදන්න. එකපාර සමහරට හදාගන්න බැරි. ඒ වුණාට ටික ටික වැඩ කරගෙන යන්න. එතකොට ටික ටික මේ තනියම හදන්න try කරන්න ඕනේ. එතකොට ඉස්සරහට Tamanටත් තනියම ගණක් කරගන්න පුළුවන්. හරි මෙහෙම ලියනවා 20M ස්කන්ධය මත 20M ස්කන්ධය මත ඊට දෙපසින් වූ ස්කන්ධ මගින් ඊට දෙපසින් වූ ස්කන්ධ මගින් ඇති කරන ප්‍රතික්‍රියා බල වනුයේ ඇති කරන ප්‍රතික්‍රියා බල වනුයේ ඇති කරන ප්‍රතික්‍රියා බල වනුයේ හරි අපි බලමුකෝ මේක කොහොමද අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. දැන් මෙතන ස්කන්ධ 100ක් තියෙනවා. ස්කන්ධ 100ක් තියෙනවා. එතකොට අපි F තිරස් බලයක් දීලා තල්ලු කරනවා. ඝර්ෂණ මුකුත් කතාවක් නැහැ. මේක ඝර්ෂණ නැහැ. සුමට පොළොවක් මත මේවා ඔහොම එකට එක ගාවලා ස්පර්ශ කරලා ඔන්නෝම ස්කන්ධ 100ම තියලා තියෙනවා. හරි. දැන් හිතන්න මම මේකේ මේ පැත්තේ ඇන්දොත් 21M ස්කන්ධ ඒක පොඩ්ඩක් මේකේ ගාවන්නේ නැතුව මෙහෙම අදින්නම්කෝ. මේ පැත්තෙත් අර 19M එක මෙහෙම අදින්නම්කෝ. හරි. එතකොට මේකේ ස්කන්ධය 21M නේ. මේක 21M මේක 20යි 19M නේ. 19M ස්කන්ධයක් තියෙනවා. හරි. දැන් බලන්න මෙහෙම තල්ලු කරනකොට මෙහෙම තල්ලු කරනකොට අපි මේ 20M ස්කන්ධය තනි කරලා හිතුවේ. ඒ කියන්නේ 20M ස්කන්ධයට එන බල ගැන හිතුවොත් මෙන්න මෙහෙම මේ ස්කන්ධෙන් ඒ කියන්නේ 21M ස්කන්ධෙන් මෙන්න මේ 20M ස්කන්ධයට මෙන්න මෙහෙම බලයක් ඇති වෙනවා.
ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් 21 මතත් තියෙනවා ක්‍රියා ප්‍රතික්‍රියා විදියට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව. මේ බලය මම ඕනනම් R1 කියලා මාක් කරන්නම්. එතකොට මේකත් R1 තමයි. හරි. දැන් අපි හිතුවොත් මෙතන R1 නේ. හරි. R1 එතකොට මේකට R1 තියෙනවා 21 m ගේ 19 m ගෙන් 19 m ස්කන්ධෙන් මෙතන ස්පර්ශයෙන් හින්දා ස්පර්ශනෝട് මොකද මෙහෙන් තල්ලුවක් දානකොට මේ අතර ඔබ ප්‍රතික්‍රියා වෙනවනේ ඒ ප්‍රතික්‍රියාවේදී මේකට එන 19 ට එන බලය R2 කියලා දාන්න R2 නම් මේකටත් ඊට ප්‍රතිවිරුද්ධව R2 ප්‍රතික්‍රියාවක් එන්න ඕන. ඔන්න එතකොට 20 m මත අපිට ස්කන්ධ මාක් කරලා තියෙනවා R1 මෙතන R2 21 m ගෙන් එන බලය ප්‍රතික්‍රියා බලය R1 19 ගෙන් එන එක R2 කියලා මාක් කරලා තියෙනවා. හරි. දැන් අපි හිතුවොත් දැන් උතන 20 m අපි තනි කරලා හිතන්න ගියොත් මොකද වෙන්නේ? තනි කරලා හිතන්න ගියොත් R1 දන්නෙත් නෑ R2 දන්නෙත් නෑ R1 දන්නෙත් නෑ R2 දන්නෙත් නෑ මොකද බල අපිට අහලා තියෙන F වලින් විතරයි. M පද තියෙන්න බෑ. M පද තියෙන්න බෑ F වලින් විතරයි ඔය R1 R2 දෙක ඕන. හරි. අපි හිතුවොත් මෙහෙම මේ බලන්න. අර 20 m ගෙන් එහා පැත්තේ තියෙන. ඒ කියන්නේ එතන ඉඳන් තියෙන ස්කන්ධ ටික මොන නිකන් මෙහෙම ඇද්දොත් මෙතන 20 m 19 m එහෙම ගිහලා මෙතන m ටම එන ස්කන්ධ ටික තියෙනවනේ ඔන්නෝම. ඔන්න ඔය ටික හිතුවොත් මේ ස්කන්ධ ඔක්කොම ටික මෙතන ඉඳන් තියෙන ඔක්කොම ටික තල්ලු කරන්නේ අත්තරම් බැලුවොත් කවුද? මෙතන ඉඳන්. නැත්නම් අපි මෙතන 19 m ගේ ඉඳන් යමුකෝ. මෙතන 19 m ගේ ඉඳන් යමුකෝ. මෙන්න මේ 19 m ගේ ඉඳන් යමුකෝ. මෙන්න මේ 19 m ස්කන්ධේ ඉඳලා අහාට තියෙන ස්කන්ධ ටික ඔක්කොම හිතුවොත් ඒ ටික ඔක්කොම තල්ලු කරන්නේ මෙන්න මේ R2 කියන බලෙන්නේ. මෙන්න මේ R2 කියන බලෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ ස්කන්ධ ටිකටම මේ ස්කන්ධ ඔක්කොටම අර පැත්තට F සමානයි m හිතන්න. හරි. දැන් එහෙම බලද්දී මේ මුළු පද්ධතියම අපි ඉස්සල්ලා හිතුවා. දැන් මේ දාලා තියෙන අර 19 ගෙන් එහා පැත්තට F සමානයි m කියන්නේ. හරි. ඒක දාන්න ඕන මේ පැත්ත. ඒක දාන්න කලින් අපි නිකන් මෙහෙම හිතුවා. මේ මුළු ස්කන්ධ පද්ධතියටම මේ පැත්තට තියෙන එකම සංප්‍රයුක්ත බලය F නේ. මේ අතර ක්‍රියා ප්‍රතික්‍රියාවට මේ හැම ස්කන්ධ දෙකක් අතරම ක්‍රියා ප්‍රතික්‍රියාවට මුළු පද්ධතියම ගන්නකොට මුළු පද්ධතිය මත වෙන්න එකම බලය එකම සංප්‍රයුක්ත බලය වෙන්නේ F නේ. එහෙනම් F සමානයි ma අණුව හිතුවොත් මේ හැම එකේම එකම තොරණයක් නේ තියෙන්නේ. ඔබ තල්ලු කරම ඔක්කොම යන එකම තොරණ. ඒ කියන්නේ A නියතයිනේ. ඒ හින්දා F සමානුපාතික වෙනවනේ m ට. බලය ස්කන්ධයට සමානුපාතිකයිනේ. හරි. එහෙනම් අපිට මෙහෙම ලියන්න ඕන. මේ F බලය යොදලා තියෙන්නේ මේ මුළු ඔක්කොම ස්කන්ධ වලට. මේ ඔක්කොම ස්කන්ධ ටික එකතු කරන්නේ. එකතුවටනේ මේ F කියන බලය දාලා තියෙන්නේ. එහෙනම් ඔය ඔක්කොම ස්කන්ධ ටික එකතු වුණා. දැන් ඔක එකින් එක අපිට එකතු කරන්න බෑනේ m2යි m3යි m එහෙම ශ්‍රේණියක් වගේ නැත්නම් සමාන්තර ශ්‍රේණියක් වෙනවනේ. එහෙම ගත්තොත් m2යි m ධන 3යි m ධන 4යි m සමාන්තර ශ්‍රේණියක එකතුව වගේ ගන්න වෙනවනේ. එහෙම අවශ්‍ය නැහැ. අපිට දැන් ෆිසික්ස් වල මේක ලේසියෙන් මෙහෙම ගන්න පුළුවන්. දැන් මෙහෙම මේක පේලියට තියෙන හින්දා ඔයාලට තේරෙනව නේද මේකේ මෙතන ස්කන්ධේ C මම නිකන් මෙහෙම ලියන CIM ඊට පස්සේ මෙතන තියෙනවනේ 99M එහෙම ගිහිල්ලා මේ පැත්තට දෙකක් ලියන මේ පැත්තේ 2M M ඔන්නෝම ස්කන්ධ ටික තියෙනවනේ මෙන්න මේ ස්කන්ධ ජෝඩු එකතු කරොත් මෙහෙම මේ M CIM කියන්නේ 101M මේ දෙක එකතු කරොත් 99යි 2M කියන්නේ ඒත් 101M එතකොට තව ඕන්න නිකන් ලියලා බලුවොත් මෙතන 3M මෙතන 98යි 3යි 98යි ආයෙත් 101යි එහෙම එනවා එහෙම ජෝඩු යුගල් එනකොට මෙතන 100ක් තින්න ජෝඩු 50ක් එනවා. එහෙනම් අපිට පුළුවන් 101යි m ඒවා 50ක් තමයි ඔය මුළු ස්කන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික එකතුව. එතකොට එන්නේ මෙතන කීයද? 5050යි m නේ. ඔන්න මුළු ස්කන්ධේ. මේ තියෙන මුළු ස්කන්ධේ 5050. එහෙනම් මේ ඔක්කොගෙම අපි හොයාගත්ත මුළු ස්කන්ධය මේ F කියන බලය දීලා තියෙන්නේ මෙච්චර ස්කන්ධයකට 5050යි m කියන ස්කන්ධයකට තමයි ඔන්න ඔය ඔක්කොම F කියන බලය දීලා තියෙන්නේ. F කියන සංප්‍රයුක්ත බලය. හරි. F සමානුපාතිකයි නෙමට. ඒක තමයි ගාණ වැදගත්. එහෙනම් මෙතනින් එහා පැත්තේ හිතුවොත් අපි මේ 19m ගෙන් එහා පැත්තේ හිතුවොත් 19m ගෙන් එහා පැත්තේ තියෙන ඔක්කොම ස්කන්ධ ටික මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය තමයි R2. දැන් ඊට එහා පැත්තේ තියෙන ස්කන්ධ මතත්
ක්‍රියාප්‍රතික්‍රියාව දෙනවා 19යි m1යි 18යි m1යි අතරත් ඔහොම ක්‍රියාප්‍රතික්‍රියා දෙපැත්තටම අනිත් ඒවා මතත් වෙනවා. හැබැයි මුළු පද්ධතියම ගද්දී ඒවා කැපෙනවා. ඒ හින්දා මුළු පද්ධතිය මතම 19යි m ගෙන් එහා පැත්තේ තියෙන මුළු ස්කන්ධ මතම තියෙන සංප්‍රයුක්ත බලය වෙන්නේ මෙන්න මේ කියන R2 නේ. එහෙනම් අපි 19යි ගෙන් m ගෙන් එහා පැත්තට F සමානයි m මේ දැම්මොත් බලන්න. මෙතනින් හිතන්න පුළුවන් 5050යි m තල්ලු කරන්නේ F. F කියන බලයෙන්. එහෙනම් අපිට ඕන මෙතන ඉඳන් 19යි m ඉඳන් m ට තියෙන ස්කන්ධ ටික තල්ලු කරන්නේ මොකද්ද කියලා. මොන බලයේද කියන එක. එහෙනම් ඒකට මේ ස්කන්ධ ටික එකතු ඕන. ඒකට මේ ස්කන්ධ ටික එකතු ඕන. ඒකට දැන් මේ ටික එකතු වෙනවනේ මෙහෙම. මේ ටිකත් අර විදිහටම 19යි m 18යි m එහෙම ගිහිල්ලා 2යි m. දැන් මේ ටිකත් එකතු කරගත්තී මේ දෙපැත්තම එකතු කරන්න පුළුවන්. එතකොට බලන්න මේ දෙක එකතු කීයද? මෙහෙම 20යි m මෙතන 20යි m ඔහොම එකතු වෙනවට 20යි m 20යි m. එතකොට ඔක්කොම මෙතන 19ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ස්කන්ධ ටික 19ක් තියෙනවනේ මෙතන. m 2යි m 3යි m මෙහෙම ඔක්කොම ස්කන්ධ ටික ඔක්කොම තියෙනවා උතන. මෙහෙම 20. ඒ කියන්නේ හැම දෙපැත්තේ කෙලවර වල දෙක එකතු කරද්දී 20යි m. මේ දෙක එකතු කරද්දී ආයි 20යි m. ඔහොම 20යි m ඕකේ කීයක් එයිද? හ්ම්? කීයක් එනවා? දැන් මෙතන නම් මම 50ක් එනවා. 101යි m. මොකද මෙතන ඉඳන් මෙතන 100යි. එතකොට ජෝඩු 50ක් එනවා හරියට. මෙතන මොකද වෙන්නේ? කොහොමද ගන්න පුළුවන්? සම්පූර්ණ 20යි m මේවා. මෙතන ඊට පස්සේ 17 එනවා 17යි m 3යි m එහෙම වෙනවනේ. එතකොට සම්පූර්ණ ඒවා එහෙම එනකොට මොකද වෙන්නේ? මෙතන සම්පූර්ණ ස්කන්ධය තියෙනවා 5050යි m. මේ මොකද කරන්න පුළුවන්? බලන්න ටිකක් කල්පනා කරලා. දැන් මෙතන ඔය විදිහට එනවනම් අර ටික ස්කන්ධ ටික එකතු කර. හවුද? කොහොමද ගත්තේ? ඒ කියන්නේ මෙහෙම ගන්න පුළුවන් නේ. දැන් මෙතන මේ ස්කන්ධ ටික ඔක්කොම මෙහෙම වෙනවනේ. එතකොට කොහොම දෙපැත්ත දෙක එකතු කරද්දී 101යි. හරි මේ දෙක එකතු කරද්දී 101යි. එහෙම ජෝඩු මෙතන එනවනේ මේ ඔක්කොම 50. ඇයි ඔක්කොම 100ක් එමුද? ඒ හින්දා මෙතන පුළුවන්. දැන් මෙතන මෙහෙම ගද්දී m 19යි m. මෙතන 2යි m 18යි m කියන ආයෙත් 20යි. එහෙම 20යි m මෙතන තියෙනවා 1 2 3 එහෙම කියලා 19ක් තියෙනවනේ. එතකොට මෙතන 20යි m මේවා තියෙන්නේ දැන් මෙතන 19ක් තියෙද්දි ජෝඩු ගත්තාම එන්නේ 19 බෙදීම 2ක්. ඇයි මෙතන 100ක් තියෙනවා නම් යුගල් යුගල්ගද්දි 50 නම් මේ ගානේ භාගයෙන් එන්න ඕනේ. ඒකට 19 බෙදීම 2යි. ඒ කියන්නේ මේක සුළුන මෙතන 10න් ඒ කියන්නේ 190යි එම්බේ. ඔය ටිකේ මුළු එකතුව. 190ක් එම්නේ මුළු ස්කන්ධ. එහෙනම් මේ බලන්න අපිට හිතන්න පුළුවන් මෙන්න මේක විදිහට 5050යි එම්ට F නම් අපි බලන්න ඕන 190යි ට කොච්චර F බලයක්ද කියලා. ඒ F බලය තමයි අර R1 කියන්නේ. මොකද මෙතන හැටියට ඒ තොරණේ නියත හින්දා මෙන්න මේ R2 කියන එක සමානුපාතික වෙන්නේ 190යි ට. එහෙනම් ඇත්තටම මේ දෙක බෙදන්න පුළුවන් නේ. මේකෙන් බෙදුවොත් R2 බෙදීම F සමානයි. අතන 190යි m බෙදීම මෙතන 5050යි m. m කැපෙනවා බිඳුව කැපෙනවා.
එහෙනම් R2 එන්නේ මේ එහා පැත්තට ගියොත් 19යි F බෙදීම 505යි. ඔන්න උත්තරේ. ඒ කියන්නේ R2 කියන්නේ මේ 19 මත ඇතිවන බලයනේ. ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව 20 මත ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ වම් පැත්තට ඇති වෙනවා. ඔන්න එක බලයක් හරි R2. අපෙන් අහුවේ දෙපැත්තම තියෙන ස්කන්ධ දෙකෙන්ම ඇති කරන. ඒ කියන්නේ 21m ගෙනුයි 19m කියන දෙකෙන්ම ඇති කරන බලය. දැන් R2 හරි R1 එක හොයන්න ඕන. R1 ගද්දි R1 ගද්දි අපිට පුළුවන් හොයන්න මේ අපි හෙව්වේ R2 ගද්දිනේ. R2 එක ගද්දිනේ. ඔය විදිහටම 20m ඉඳන් එහා පැත්තට තියෙන ස්කන්ධ ටික හිතුවොත් මෙහෙම. ඔන්න ඔහොම. ඒ කියන්නේ මේක 20m 19m එහෙම ගිහලා m මෙතන 2m. එතකොට බලන්න මේ 20m මත 20m ඉඳන් එහා පැත්තට තියෙන ස්කන්ධ හිතුවොත් ඒ ටික ඔක්කොම තල්ලු කරන්න මෙන්න මේ R1 කියන බලයනේ. මෙතනින් ඉඳන් මුළු ස්කන්ධ පද්ධතියම හට තල්ලු කරන්නේ R1 කියන බලයනේ. මේ ඕනම ස්කන්ධ දෙකක් අතර ක්‍රියාපතික්‍රියාවට ඒවා කැපෙනවා මුළු පද්ධතියම හිතද්දි මෙතන කියන්නේ. එහෙනම් මෙතනින් එහා පැත්තට තියෙන ඔක්කොම ස්කන්ධ ටික තල්ලු කරලා දාන්නේ මෙන්න මේ R1 කියන බලය. එහෙනම් අර විදිහටම මේ ඔක්කොගේම ස්කන්ධ ටික ආයෙත් හෙව්වොත් මේ 20m m 2m 19m. එතකොට එහෙමම දෙපැත්තට දෙක එකතු කරලා ගද්දි 21m නේ. එතකොට එහෙම ජෝඩු වෙනවා 21m මේවා ඔක්කොම 20ක් නේ. එතකොට ඒකෙන් භාගය කියන්නේ ජෝඩු හැදෙද්දි 10. එහෙනම් 210ක් නෙන්නේ. 210m නේ. එහෙනම් 210m ට කොච්චරද කියලා හොයන්න ඕන. ඒ කියන්නේ R1 හොයන්න අපි ආයෙ අර පැත්තට F සමානයි මේ දානකොට ත්වරණය නේද හින්දා F සමානුපාතිකයි නෙමෙට අර වගේ ඒ හින්දා මෙතන බලේ ඉන්නේ R1 සමානුපාතිකයි 210යි. එහෙනම් මේ දෙක බෙදන්න පුළුවන් මේකයි මේකයි බෙදන්න පුළුවන්. ඒතර මේකෙන් බෙදුවොත් R1 බෙදීම F සමානයි මෙතන 210යි m බෙදීම 5050යි m. m කැපෙනවා බිඳුව කැපෙනවා. එහෙනම් R1 ට එන්නේ මේක හරහාට වැඩි කරොත් 21යි f බෙදීම 505යි. ඔන්න බල දෙක. ප්‍රතික්‍රියා දෙක 20යි m මත. මේක R2 මේක R1. ඉතින් 20යි m මත ඒකට දෙපැත්තේ තියෙන ස්කන්ධ වලින් ඇති කරපු ප්‍රතික්‍රියා නෙවෙයි. ඒතර R1 හෙව්වා R2 හෙව්වා. බල දෙක හෙව්වා. ඉතින් මෙහෙම ස්කන්ධ අර පද්ධතියක් විශාල මේ ස්කන්ධ ගොඩාක් තියෙනකොට අර දෙක තුනක් වගේ නෙමෙයි. පාස් විවස් වල දැනට අහලා තියෙන ස්කන්ධ දෙක තුනක් මෙහෙම ස්කන්ධ ගොඩාක් තිබ්බත් ඒක ලේසියෙන් හොයන්න පුළුවන්. ප්‍රශ්න නෑ අර ස්කන්ධ ටික එකතුව හොයාගන්න වෙනවා මේ ක්‍රමයකට අපිට. සමාන්තර ශ්‍රේණි වල එකතු වෙන්න පුළුවන්. ඊට වඩා මෙහෙම ගද්දි ලේසියි ඉතින්. හදාගන්නකො. හදාගන්න. Maru kilometer dice, Geraldo kilometer dice, Mario kilometer dice, Maru, Seven Maru kilometer dice, Geraldo kilometer dice, Mario kilometer dice, Maru, Seven Maru kilometer dice. හරි. ඊළඟ බලමු. මේක බලන්න ඒතකොට F සමාන මේ දාන්න ඒ කියන්නේ ස්කන්ධ පද්ධතියක ත්වරණයක ගාණක්. ඊට පස්සේ අපි හදමු ඝර්ෂණයේ ගාණ. මෙහෙම බලන්න. අපි ගමු එක ස්කන්ධයක් උඩ මෙහෙම රළු පොළවක දැන් ඝර්ෂණය තියෙනවනේ. රළු පොළවක් උඩ මෙහෙම ස්කන්ධ දෙකක් තියෙනවා කියලා.
මේක A කියලා ගන්නම් මේක B මේක මම දෙන්නකො කිලෝග්‍රෑම් 2යි මේක කිලෝ 4ක් විතර. හරි. පොළවයි B අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ දෙන්නම් දත්තයක් විදිහට μs කියලා දාන්න μs අපි ගමු 0.5ක් වගේ. හරි. A B අතර ඝර්ෂණය A හා B අතර ස්පර්ශයෙන් ඇතිවන ඝර්ෂණයට අදාළ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ දෙන්නම් දශම අපි ගමුකෝ 4ක් විතර. හරි. right. දැන් මම යට ස්කන්ධයට දෙනවා කියලා හිතන්න බලයක් නිව්ටන් 24ක බලයක්. හරි. ඔන්නෝම රළු පොළවක් උඩ කිලෝ 4ක ස්කන්ධයක් තියලා ඒක උඩ තවත් කිලෝ 2ක ස්කන්ධයක් තියලා තියෙනවා. පොළවයි B අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.5යි A හා B අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.4යි. අපි යට ස්කන්ධෙට 24ක තිරස් බලයක් දාලා අදිනවා. එතකොට මේ ගාණ අහන්නේ A හා B අතර ඝර්ෂණයයි B හා පොළව අතර ඝර්ෂණ බලයයි. රූපේ දාන්න. හරි. දාලා මෙහෙම ලියන්න. A හා B අතර ඝර්ෂණයත් A හා B අතර ඝර්ෂණයත් A හා B අතර ඝර්ෂණයත් B හා පොළව අතර ඝර්ෂණ බලයත් වනුයේ B හා පොළව අතර ඝර්ෂණ බලයත් වනුයේ. හරි. බලන්න කොහොමද අපි මේක කල්පනා කරගන්න කියලා තත්ත්ව ටිකත් එක්ක. right. අපිට මෙතන පොළවයි B ස්කන්ධය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකේ දීලා තියෙනවනේ 0.5 කියලා. හරි. අපි හොයලා බලමු පොළවයි B අතර සීමාකාරී ඝර්ෂණ බලය කොච්චරද කියලා. ඒ කියන්නේ අපිට දාන්න පුළුවන් Fs සමානයි μs r කියලා. අපිට මේ සමීකරණය දාන්න පුළුවන් ඝර්ෂණයේදී සීමාකාරී අවස්ථාවට දාන්න පුළුවන්. අනිත් එක ගතික අවස්ථාවට දාන්න පුළුවන්. එතකොට μ වෙනස් වෙනවා. එතකොට ගතික ඝර්ෂණ සංගුණකය ඒ දෙක අපිට දාන්න පුළුවන්. හරි. එතකොට මේ දාලා තියෙන්නේ මේ B හා පොළව අතර B හා පොළව අතර ඝර්ෂණයට අපි Fs සමාන μs r දාලා මෙතන සීමාකාරී ඝර්ෂණ බලය හොයාගත්තොත් Fs මෙතන μs 0.5යිනේ. R කියන්නේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ පොළවෙන් මේක මත ඇති කරන බලය මෙන්න මේකනේ R කියන්නේ. එතකොට මේක අපිට ඔක්කොම මාක් කරන්න අවශ්‍ය නැහැ. තේරෙනවා මේ පොළවට දැනෙන පොළවෙන් මේකට උඩට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මේ දෙකේ බර ඔක්කොම කිලෝ 6යි. එතකොට නිව්ටන් 60ක් එනවනේ පල්ලෙහාට. නිව්ටන් 60ක බරක් එනවනේ. එහෙනම් ඔකම බැලන්ස් එකේ තියෙන්න නම් R කියන්නේ නිව්ටන් 60ක් තමයි. එහෙනම් මෙතන 60ක් එනවනේ. එහෙනම් Fs එනවා මෙතන නිව්ටන් 30ක් නෙන්නේ. 60 භාගයෙන් වැඩි වෙන එකනේ වෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන සීමාකාරී ඝර්ෂණ බලය. එහෙම නැත්නම් උපරිම ඝර්ෂණ බලය. ඒ කියන්නේ B හා පොළව අතර තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. එහෙම නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය 30යි. හැබැයි අපි යොදලා තියෙන 24යි. නමුත් මෙතන කියන්නේ ඝර්ෂණයට B හා පොළව අතර ඝර්ෂණයට වැඩි වෙන්න පුළුවන් උපරිම අගය තමයි නිව්ටන් 30. හැබැයි අපි යොදලා තියෙන්නේ ඊට අඩුවේ. නිව්ටන් 24. එහෙනම් සීමාකාරී අගයට ඇවිල්ලා නැති හින්දා මේ ඝර්ෂණයට උන 30 දක්වා වැඩි වෙන්න පුළුවන්. හැබැයි 24 හින්දා මේක චලිත වෙන්නේ නැහැ නේ. කොහොමද චලිත වෙන්නේ නැහැ? මොකද සීමාකාරී අගය පැනලා නැහැ. එහෙනම් 24 හින්දා මේ පැත්තට අපි ඝර්ෂණ බලයත් B මත මාක් කරොත් මේවා කොහොම 24ක් තියෙනවා. නිව්ටන් 24ක් තියෙනකොට පොළොව මගින් මේක මතත් හදන්නේ 24ක්ම තමයි. මොකද මේක චලිත වෙන්නේ නැහැ. පොළොව මගින් B මත හදන්නේ 24ක්ම තමයි. ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ 24ක් මෙහෙම පොළොවට එනවා. මොකද හැම වෙලෙම ඝර්ෂණය කියන්නේ ක්‍රියාප්‍රතික්‍රියා යුගලයක්නේ. නමුත් අපිට ඉතින් පොළොව මත ඝර්ෂණය වැදගත් නැහැ. අපෙන් අහලා තියෙන්නේ A හා B මත ඝර්ෂණ බලන්නේ. එතකොට
B මත මෙහෙම ඝර්ෂණයක් එනවා 24ක. මොකද චලිත වෙන්නේ මේ සීමාකාරී ඝර්ෂණ බලය උපරිම ඝර්ෂණ බලය 30කට එන්න පුළුවන් 30කට අවිල්ලා නැහැ 24යි දාලා තියෙන්නේ 24 නම් මේ පැත්තට 24ක් දාපුවම මේක හෙල්ලෙන්නේ නැහැ නේ එහෙනම් පොළවෙනුත් මේ පැත්තට 24ක් දීලා තියෙන්නේ. ඔන්න එතකොට පොළවෙන් B මත ඝර්ෂණ බලය. හරි. දැන් අපි ඔතන නිකන් හිතන්නකෝ දැන් මේ අපි හෙව්වේ B හා පොළව අතර කතාවනේ. B හා පොළව අතර කතාවටනේ. A හා B අතර ඝර්ෂණය ගැන අපි නිකන් හිතන්න ගියොත් A හා B අතර ඝර්ෂණය හිතන්න ගියොත් අපි නිකන් A හා B අතරටත් ඕනනම් Fs සමානයි μsr දාලා එතන සීමාකාරී ඝර්ෂණ බලය හොයමු. එතකොට මෙතන Fs μs කියන්නේ 0.4යි. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව R කියන්නේ මෙන්න මෙතනින් එන එකනේ. ඒකෙන්නේ අපිට තේරෙනවා මේකෙන් මෙතන B ගෙන් උඩට හදන්නේ මේකේ බර නිව්ටන් 20යි. එහෙනම් R 20යි. 20යි. එහෙනම් Fs එන්නේ නිව්ටන් 8යි. ඒ කියන්නේ A හා B අතර අපි ගාන හොයලා බලුවොත් නිව්ටන් 8යි නෙන්නේ. හැබැයි බලන්න මේකෙදී මේ A හා B අතර ඝර්ෂණ බලය නිව්ටන් 8කට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 8කට වැඩි වෙන්න පුළුවන් වුණාට B ට අපි නිව්ටන් 24ක් මෙහාට දාලා ඇද්දාම ඝර්ෂණ බලය 24ක් හදලා තියෙනවා. එතකොට අපි දන්නවා ඝර්ෂණ බලයක් ඇති වෙන්න හැම වෙලේම වස්තුවක් චලිත කරන්න උත්සාහ කරන්න ඕන. උත්සාහ කිරීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ පැත්තකට ඇදීමක් තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ඝර්ෂණයක් එන්නේ. චලිත කිරීමට උත්සාහ කිරීමක් විතරක් තිබ්බොත් විතරයි ඝර්ෂණයක් එන්නේ. දැන් මේකේ යටයකට අපි 24ක් දාලා දීදී. දැන් හිතන්නකෝ අපි මෙතන මේ ලී පෙට්ටියක් තියලා ලී පෙට්ටිය උඩ හිටගෙන ඉන්නවා. කවුරු හරි ලණුවක් දාලා යට ලී පෙට්ටියට දාලා අදිනවා. හැබැයි ලී පෙට්ටිය හෙල්ලෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඝර්ෂණය වැඩි නම් එතකොට මට දැනෙන්නේ නැහනේ මේක අදින්න හදනවා කියලා. එතකොට මම මත ඝර්ෂණයක් නැහැ. මොකද චලිත කිරීමට උත්සාහ කිරීමක් නැහැ. මම දැන් මේක හොයලා බැලුවා. අපි නිකන් හොයලා නිකන් A හා B අතර සීමාකාරී ඝර්ෂණ බලය කොහොම හොයලා බැලුවා. හොයලා බැලුවට A හා B අතර උතන ඝර්ෂණයක් වෙන්නේ නැහැ කියලා තේරෙනවා. මොකද මේකට 24ක් දාපුවම මෙතන 24ක් හදන හින්දා මේක චලිත නොවන හින්දා චලිත මේ සීමාකාරී අවස්ථාවටවත් ඇවිල්ලා නැති හින්දා ඒට දැනෙන්නේ නැහැ මේක චලිත වෙන්න හදනවා කියලා. එහෙනම් ඔතන ඒ මත ඝර්ෂණ බලයක් ඇත්තටම එන්නේ නැහැ. ඒ යන්දහම ඔච්චර කියන ඝර්ෂණ බලයක් එන්නේ නැහැ. මේ මත ඝර්ෂණයක් නැහැ. ක්‍රියාප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. ඒතකොට බලන්න මේකෙදි A හා B අතර ඝර්ෂණය බිඳුවයි. A හා B අතර ඝර්ෂණය බිඳුවයි එන්නේ. පොළව හා B අතර ඝර්ෂණ බලය 24ක්. හරියට තේරුම් ගන්න ඝර්ෂණය ගණන්. මොකද හරියට ඝර්ෂණ බලය මාක් කරන හැටි නිකන් F සමානයි μr කියන්නේ ඝර්ෂණය නෙමෙයි. නිකන් F සමානයි μr දාලා හැම එකටම ගාණන් හදනවා කියන එකක් නෑ. හරියට තේරුම් ගන්න ඕන කොහොමද ඝර්ෂණය ඇති වෙන්නේ කියලා. අපි F සමානයි μr දාන්න ඕන ගානකින් දාන්නේ සීමාකාරී අවස්ථාවට දාන්න පුළුවන්. ආයි ගතික අවස්ථාවට නෙවෙයි දාන්නේ. ඒ දෙකට විතරක් දාලා ඒ අවස්ථා දෙකට දැම්මට හරියට ගාණ තේරුම් ගන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. හරි දාගන්නකො. හරි. ඊට පස්සේ අපි ඔය ගානම මෙහෙම බලමු. මෙන්න මෙහෙම ඔකේ දත්ත ටික මම වෙනස් කරනවා. හරි. මේ ස්කන්ධ දෙක මෙහෙමම තියෙනවා. ඝර්ෂණ සංගුණකත් මෙහෙමයි. හරිද? මේවා ඉතින් මෙහෙම තියනවනේ කොහොමද? μs මම මෙතන දර්ශන 5ක් නේ දෙන්නේ. හරි. දැන් හිතන්නකො උඩේකට මම නිව්ටන් 5ක් වගේ බලයක් දුන්නා කියලා. ඒ කියන්නේ අර විදිහටම ස්කන්ධ තිබිලා μ වගේ යන්නේ එහෙමයි. ඝර්ෂණ සංගුණක එහෙමම තිබිලා යටේකට නැතුව උඩේකට නිව්ටන් 5ක් දුන්නා කියලා හිතන්න. දැන් අපෙන් ආයෙ අහුවොත් A හා B අතර ඝර්ෂණය කොච්චරද? B හා පොළව අතර ඝර්ෂණය කොච්චරද? ඝර්ෂණ බල කොච්චරද කියලා අහුවා කියලා හිතන්නකො. හරි. එහෙම ගාන වෙනස් කරොත් කොහොමද හදන්නේ කියලා හිතන්න. දැන් අර දෙක ආයෙ හදන්න අවශ්‍ය නැහැ. ඒ දෙක අපි හොයාගත්තන කලින් ගන්න. කියන්නේ A හා B අතර දී Fs ආවේ, ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 8ක් ආවේ. මෙතන මේකට F සමාන μ වර්ග එතකොට B හා පොළව අතර Fs ආවේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 30ක්. හරි.
දැන් බලන්න උඩ එකට අපි බැලුවොත් මෙතන නිව්ටන් 5ක් උඩ එක ඒ කියන්නේ උඩ එකට අපි දාලා තියෙන නිව්ටන් 5යි. එතකොට නමුත් A හා B අතර සීමාකාරී ඝර්ෂණ බලය එහෙම නැත්නම් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 8යි. ඒ කියන්නේ උඩ එක නිව්ටන් 8ක් දානකම් හෙල්ලෙන්නේ නැහැ. එක තැන ඉන්න. ඒක චලිත කරන්න අඩුම 8ක් ඕන. 8ේදී හෙලවෙන්නේ නැහැ සීමාකාරී අවස්ථාවනේ. නමුත් අඩුම 8ක් ඕනනේ. හැබැයි යොදලා තියෙන 5යි. එහෙනම් අපි ඇන්දොත් ස්කන්ධය නිව්ටන් 5ක් දාලා තියෙනවා නම් මේ වැඩි වෙන්න පුළුවන් උපරිමගේ නට. හැබැයි 5කට ඕක හෙල්ලෙන්නේ නැහැ. එහෙනම් මේක මත ඝර්ෂණ බලයත් නිව්ටන් 5ම තමයි. නේද? B ගෙන් මේක B ස්කන්ධේ B. B ගෙන් A මත එන්නේ 5ම තමයි. මොකද මෙයා චලිත වෙන්නේ නැහැ. මේක 8ට වැඩි වෙන්නේ මේක 8ට දැන් මේක නිව්ටන් 6ක් කරොත් මේක 6ක් වෙනවා. 7ක් කරොත් 7යි. 8ක් කරොත් 8 වෙන්නේ. නේද? ඒ හින්දා යොදපු ගාන අපි යොදලා තියෙන බලය නිව්ටන් 5යි. ඒක මේක චලිත කරන්න ප්‍රමාණවත් නෑ අඩුම 8ක් ඕන. එහෙනම් මේකෙන් මේකට එන ඝර්ෂණ බලයක් වෙන්නේ මේ පැත්තට නිව්ටන් 5යි. මෙහෙම අදිද්දි මේකෙන් මේකට ඝර්ෂණ එනවා මෙහාට 5ක්. මොකද මේක try කරන්නේ මේක මෙතනම නවත්ත ගන්න. ඒ කියන්නේ ඝර්ෂණය කියන්නේ මෙයා try කරන්නේ මෙයාට ඊට ප්‍රතිවිරුද්ධ බලයක් දෙන්න. අහකට මේක අදිනකොට. හරි. එතකොට මේ නිව්ටන් 5 මේකට මේ ක්‍රියාපතික්‍රියා හින්දා මෙහාට එනවා. ඒ කියන්නේ A ගෙන් B මත මේ නිව්ටන් 5 දිනනවා මේ. මේ නිව්ටන් 5 තියෙන B ගෙන් A මත මේ නිව්ටන් 5 තියෙන A ගෙන් B මත. ඊට පස්සේ මෙහෙම පොළවත් මම මෙතන මෙහෙම දෙන්නම්. එහෙම ගත්තොත් බලන්න B හා පොළව අතර ගාන නිව්ටන් 30යි. සීමාකාරී එක Fs එක. හැබැයි මේකට B ට අවිල්ලා තියෙන නිව්ටන් 5යි. නිව්ටන් 5කට මේක හොල්ලන්න බෑනේ. අඩුම 30ක් ඕන. එහෙනම් මේකට 5ක් ආවොත් පොළවෙන් මේකට ඝර්ෂණයක් නිව්ටන් 5ම තමයි. මෙහාටත් 5ක් එනවා. පොළොව මත ගන්න අපි අහලා නැහැ. ඒක වැදගත් නැහැ. මෙන්න ඝර්ෂණ බල ටික. A හා B මත. එතකොට බලන්න. දැන් ඉස්සල්ලා ගානේදී අපි යටයකට බලයක් දැම්මා. යටයක හෙල්ලුණෙත් නැහැ. උඩ එක හෙල්ලුණෙත් නැහැ. නමුත් එතන A හා B අතර ඝර්ෂණය බිඳුවක් ආවා. B හා පොළොව අතර ඝර්ෂණයක් ආවා. හැබැයි මේකෙදී උඩට අපි බලයක් දාලා අදිනවා. නිව්ටන් 5ක් දාලා අදිනවා. ඒ දෙකම චලිත වෙන්නේ නැහැ. දෙකම චලිත වෙන්නේ නැහැ. A හා B අතරත් ඝර්ෂණයක් කරනවා. B හා පොළොව අතරත් ඝර්ෂණයක් තියෙනවා. නිව්ටන් 5ක්. ඒ හින්දා ඒක හරියට ඒ අවස්ථාව තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. ඝර්ෂණ බල ඇතිවන විදිය හරියට තේරුම් ගන්න ඕන. දාගන්න අඩුපාඩු තියෙනවා. හරි. දැන් ඕකෙම මම ආයෙ දත්ත වෙනස් කරනවා මේ බලන්න. right. මෙතන μs එක 0.5ම තිබ්බා වයි. මම මෙතන μk ගතික ඝර්ෂණ සංගුණකයකුත් දෙන්නම්. පල්ලෙහාගේ ගතික ඝර්ෂණ සංගුණකය දෙන්නම්. අපි 0.4ක්ම කියලා ගමුකෝ. මෙතන ස්ථිති ඝර්ෂණ සංගුණකය තමයි 0.4. මෙතන ස්ථිතිකයක 0.5යි. ගතික ඝර්ෂණ සංගුණකය 0.4යි. හරි. අපි ගමු මේකට නිව්ටන් 36ක බලයක් දාලා අදිනවා කියලාද? නිව්ටන් 36ක් දාලා අදිනවා. ඒතකොට ආයෙත් අහන්නේ A හා B අතර ඝර්ෂණය කොච්චරද? B හා පොළොව අතර ඝර්ෂණ බලය කොච්චරද? අර දත්ත වලට අමතරව μk එක දෙනවා ගතික ඝර්ෂණ සංගුණකේ. දාගන්න ගෲපේ. හරි බලන්න.
දැන් අර කලින් වගේම අපි අර හොයලා තියෙන එක. ඒක මම ආයෙම කොයිලියන් A හා B අතර කතාවේදී ඝර්ෂණයේදී සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 8යිනේ. B හා පොළව අතර කතාවේදී ඝර්ෂණයේදී Fs උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 30යි. ඔය දෙක අපි කලින් හොයාගත්ත දේවල් දෙකනේ. හරි. ඒ කියන්නේ මෙතන B පොළොව මත යන්තමින් හොලවන්න නම් අඩුම 30ක් ඕනේ. නිව්ටන් 30ක් ඕනේ. හැබැයි අපි දීලා තියෙනවනේ 36ක්. එතකොට 36ට මේක අනිවාර්යෙන් චලිත වෙනවා. මොකද මේකට වැඩි මේ පොළව හා මේ පොළවෙන් B මත ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 30යි. අපි 36ක් දාලා තියෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් චලිත වෙනවනේ. හරි. එහෙනම් චලිත වෙනවා නම් ඇති වෙන්නේ ගතික ඝර්ෂණ. ඒ කියන්නේ මේක ස්ලිප් වෙලා යනවනේ. ලිස්සනවනේ පොළොව මත. එතකොට ගතික ඝර්ෂණ එතකොට ස්ථිතික ඝර්ෂණ වලට අපි දන්නවා ගතික ඝර්ෂණ සංගුණයේ පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය ටිකක් අඩු වෙනවා. ඒ හින්දානේ ඇත්තටම මේ කියන්නේ මේ ගතික ඝර්ෂණ සංගුණකයේ අඩුවීම තියෙන්නේ ඒ හින්දානේ. හරි. එතකොට අපි මෙහෙම ගත්තොත් බලන්නකො. B හා පොළව කතාවේදී ස්පර්ශයට ඒත් FK සමානයි μkr දැම්මොත් ඒ කියන්නේ ගතික අවස්ථාවට. එතකොට අපිට එනවා ගතික ඝර්ෂණ බලය μk 0.4යි. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මෙතනින් දැන ගන්න ඉස්සලා වගේම 2යි මෙතන 60ක් හින්දා r 60මනේ. එහෙනම් එනවා FK නිව්ටන් 24ක් එනවා. ඒ කියන්නේ F හා පොළව අතර ගතික ඝර්ෂණ බලය එන්නේ නිව්ටන් 24යි. අරකට හො 36ක් දාලා ඇද්දාම. හරි. දැන් අපි මෙහෙම මේ කල්පනා මේ හිතුවොත් මෙහාට 36ක් දාලා අදිනකොට මේ දෙකම එකට එන්න පුළුවන් මෙහාට. ඒ කියන්නේ A හා B අතර සාපේක්ෂ චලිතයක් නොවේ. A B මත ස්ලිප් වෙන්නේ නැතුව ලිස්සන්න නැතුව දෙන්නම එකට මෙහාට යන්න පුළුවන්. වෙන්න පුළුවන් දෙයක් නේ. දෙන්නම එකට මෙහාට යනවා. මේ 36 දාලා ඇද්දාම මේ දෙන්නම එකට මෙහෙම යනවා. ඒ කියන්නේ A B මත හැබැයි නොලිස්සා යනවා. වෙන්න පුළුවන්. එහෙම යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 36 දාලා අදිනකොට මේක මෙහෙම එනවා. හැබැයි AB මත ලිස්සන්නත් පුළුවන් නේ ඔන්න. AB මත ලිස්සනවා වෙන්නත් පුළුවන්. මෙහෙම 36ක් දාලා අදිනකොට දෙන්නම එකට යහට ගියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 36 දාලා අදිනකොට A හා B AB මත ලිස්සන්නත් පුළුවන්. ඔය වැඩ දෙක වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවා. හරි. අපි දැන් මෙතන B හා පොළව අතර මේ ගතික ඝර්ෂණ බලය හොයාගත්තා. නිව්ටන් 24ක් හරි. අපි මෙහෙම හිතමු. A B මත ලිස්සන් නැහැ කියලා හිතලා. ඒ කියන්නේ දෙන්නම එකට මෙහාට යනවා කියලා. A හා B කියන දෙන්නටම, ඒ කියන්නේ පද්ධතියටම. A හා B ටම අපි මේ පැත්තට සම්පූර්ණ පද්ධතියට F සමාන ma නිකන් දාලා බලමු. හරි. එතකොට බලන්න මෙහාට දැම්මට පස්සේ පද්ධතියම දැන් A හා B අතර ඝර්ෂණයක් තියේවි. තිබ්බට පද්ධතියම ගද්දී A හා B ගෙන් A මත ඝර්ෂණයක් ඇති වෙනවා. ඒකෙන් B මත ඝර්ෂණයක්. ඒ බල දෙක කැපෙනවනේ. මොකද අපි A හා B දෙන්නම පද්ධතියටම හිතන්නේ. එතකොට පද්ධතියට මෙහාට F සමානයි මේ දැම්මොත් අහාට තියෙනවා 36ක්. ඒකෙන් අඩු වෙන්න ඕන ගතික ඝර්ෂණ බලයක් වෙනවනේ මෙහාට 24ක. එතන අපි හෙව්වනේ 24. ඔන්න පද්ධතිය මත සංප්‍රයුක්ත බලය. පද්ධතිය මුළු ස්කන්ධය කියන්නේ කිලෝ 6යි 2 4 6යි. ඒ එහෙනම් මෙතන සුළු කරොත් එනවා මෙතන කීයද 12යි 6යි. එහෙනම් ත්වරණය එනවනේ දෙකක ත්වරණයෙන් මේක ඇදිලා යනවා කියලා එනවා. අපි ඒක හිතුවේ එහෙම ගත්තේ AB මත ලිස්සන් නැහැ කියලා හිතලා. ඒ කියන්නේ දෙන්නම එකට මෙහාට යනවා කියලා 36 දාපුවා. හරි. 2යි ms දෙකෙන් යනවා කියලා වань. දැන් අපි බලමු Aට මෙහාට F සමානයි ma දාලා. දැන් අපි මෙතන උඩ ගත්තේ A B මත ලිස්සන් නැහැ කියලානේ. එතකොට දෙන්නම මෙහාට එකට යනවා නම් දෙන්නගේම ත්වරණය 2යි ms 2 තමයි. එහෙනම් Aට අපි මෙහාට F සමානයි ma දැම්මොත් Aට කොච්චර බලයක් ඕනද කියලා හොයාගමු. A වල ස්කන්ධ කිලෝ 2යි ත්වරණය මෙතන 2යි. එතකොට Fට මේ Aට නිව්ටන් 4ක බලයක් ඕන 2යි ms 2 මේ පැත්තට යන්න. නිව්ටන් 4ක් ඕන. හැබැයි අතන A හා B අතර ඝර්ෂණය උපරිම වැඩි වෙන්න පුළුවන් නිව්ටන් 8කට. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය අතර නිව්ටන් 8 හින්දා නිව්ටන් 8යි. හැබැයි Aට ඕන නිව්ටන් 4යි මෙහාට යන්න. එහෙනම් තේරෙන්න ඕන නිව්ටන් දැන් අපි 36ක් දාලා අදිනකොට A හා B අතර ඝර්ෂණය නිව්ටන් 4ක් ආවනම් ඒත් යනවා 2යි ms 2.
ඒක නිව්ටන් වලට තවම ළඟා වෙලා නැහැ. මොකද 8ට වඩා මෙතන 4 උත්තරේ අඩුයි. ඒ හින්දා A B මත ලිස්සන්න නැහැ. එහෙනම් අපි ගෙදර ගත්ත තරකේ හරි. ඒ කියන්නේ අපි මුලින් හිතාගත්ත එක හරි. ඒ කියන්නේ A B මත ලිස්සන්න නැතුව දෙන්නම එකට තමයි යහට යන්නේ. එහෙනම් බලන්න අපි ඝර්ෂණ අවසාන වශයෙන් මාර්ක් කරොත් A B ස්කන්ධ දෙක කොහොම ඇඳගත්තොත් B ට මෙහාට 36ක් දීලා තියෙනවා. එහෙනම් පොළවෙන් මේක මත ඝර්ෂණයේ ගතික ඝර්ෂණ බලය නිව්ටන් 24ක් එනවා. ඒට දැන් ඒ ත්වරණය වෙනවනේ දෙකකින්. මොකද දෙන්නම මෙහාට එන ඒට B ගෙන් A මත ඝර්ෂණය එන්නේ මෙහාට මෙතනදී. ඇත්ත මොකද මේ පැත්තට ත්වරණය වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ ඒව මෙහාට ත්වරණය කරවන්නේ B ගෙන් එන ඝර්ෂණ බලය. ඒ ඝර්ෂණ බලය නිව්ටන් 4යි. එහෙනම් ඊට ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් නිව්ටන් 4ක් මෙහාට එනවා. ඔන්න බලන්න ඝර්ෂණ ටික. එතකොට මේකෙදි වෙන්නේ තේරෙන්න ඕන යටට නිව්ටන් 36ක් දාලා අදිනකොට AB දෙන්නම එකට යන්නේ. ඒ කියන්නේ AB මත ලිස්සන්නේ නැහැ, දෙන්නම එකට යන්නේ මෙහාට. AB මත ස්ලිප් වෙන්නේ නැහැ, දෙන්නම එකට යන්නේ. තේරුණාද? හරි. දැන් අපිට ඕනම් පුළුවන් මේ කතාව තව හරිද කියලා නිකන් ඕනම් බලාගන්න B ට විතරක්. මේක ගානට ඕනේ නිකන් මම මේ හදලා පෙන්නන්න. B ට විතරක් මේ පැත්තට F සමානයි මේ දාලා බලමු. එතකොට B ට අර පැත්තට තියෙනවා 36ක්. 36න් අඩු වෙන්න ඕන 4ක 24 ඔක්කොම මේ පැත්තට 28ක් තියෙනවා. 28ක් අඩු වෙනවා. B ගේ ස්කන්ධේ කිලෝ 4යි A. එතකොට මෙතන එන්නේ 8යි. සමානයි 4යි A. ඒ කියන්නේ ත්වරණය දෙකක් එනවනේ අර. දෙකද? ඒ කියන්නේ ඒක හරි. මේ ත්වරණය දෙක එනවා කියන්නේ හරි. B ව තනි කරලා බැලුවත් තනි කරලා B මත බල ලකුණු කරලා බැලුවත් අර ත්වරණය දෙක එනවා. තේරුණාද? ඒක අර හරියට ඝර්ෂණ බලය එන්නේ මොන පැත්තටද දැන් මේකෙදි මෙහාට ආවේ. දැන් අර මේක චලිත කලින් ගානේම ඒ මත ඝර්ෂණය මෙහාට ඒක හරියට පැත්ත තේරුම් ගන්න එක ඝර්ෂණය ඇති වෙන එක ත්වරණය අණුව කොහොමද බලය ඇති වෙන්නේ කියන එක හරියට තේරුම් ගන්න ඕන. හරි දාගන්නකො. හරි. හරි. මේ ගානෙම අපි තව ටිකක් ඉස්සරහට ගියොත් මේ ගානම තව ටිකක් ඉගෙන ගන්න අපි ඉස්සරහට ගියොත් අපි මේ ගානේ ඇහුවා කියලා හිතන්න A B මත නොලිස්සන විදිහට දැන් ඔහොම තියෙනවනේ A B මත ඉන්නවනේ. එතකොට අපි B ට බල දාලා අදිනකොට B ට එක එක බල දාලා අදිනකොට A B ත් එක්කම දෙන්නම එකට ගියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ඔයාලට තේරෙන්න ඕන B ට එකපාර වැඩි බලයක් දාලා ඇද්දොත් එහෙම B එකපාර මෙහාට එනවා A B මත ලිස්සනවා. A B මත ලිස්සනවා ටිකක් වැඩි බලයක් දාලා ඇද්දොත්. සාමාන්‍ය කුඩා බලයන දැන් ඉස්සලා ගානේ දැක්කනේ අපි මෙතන නිව්ටන් 36ක් දාලා අදිනකොට AB දෙන්නම එකට ආවේ. AB මත ලිස්සුවේ නැහැ. හැබැයි B ට ලොකු බලයක් දාලා ඇද්දොත් එහෙම AB මත ලිස්සනවා. දැන් ඊට පස්සේ ගානේ අහන්නේ AB මත නොලිස්සන විදිහට B ට දෙන්න පුළුවන් උපරිම බලය කොච්චරද? AB මත නොලිස්සන විදිහට B ට දෙන්න පුළුවන් උපරිම බලය. ලියන්න ඕනේ. මේකමයි. දත්ත ටික මේකමයි. හරි. එතකොට අපි දැන් බලය දෙන්න බලයනේ අහන්නේ. හරි. මියුකේත් මේ උත්තරේමයි ගති ඝර්ෂණ බල මේ සංගුණකය. ඕකමයි. මේ නිව්ටන් පහන. හරි. ලියන්න AB මත නොලිස්සන පරිදි A කැපිටල් B මත නොලිස්සන පරිදි කැපිටල් B ට යෙදිය හැකි උපරිම බලය. කැපිටල් B ට යෙදිය හැකි උපරිම බලය.
හරි. දැන් බලන්න කොහොමද ඒක කරන්න කියලා. දැන් මෙතන තියෙනවා A හා B අතර අපි සීමාකාරී ඝර්ෂණ බලය හොයාගෙන එහෙම නැත්නම් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 8යි කියලා. දැන් AB මත නොලිස්සන පරිදි Bට දෙන්න පුළුවන් උපරිම බලය කියලා අහද්දී අපි ගන්න ඕන AB මත සීමාකාරීව ඉන්නවා කියලා. ඒ කියන්නේ මේකට අපි පුළුවන් තරම් වැඩි බලයක් දෙනවා. හැබැයි AB මත ලිස්සන්න බෑ. ඒ කියන්නේ නොලිස්සා ඉන්නවා. නොලිස්සා යන්තමින් ඉන්නවා කියන්නේ. නොලිස්සා යන්තමින් ඉන්නවා කියන්නේ AB මත ඉන්නේ සීමාකාරීව කියන එකනේ. එහෙනම් මම මෙහෙම ඇන්දොත් ඒගේ සීමාකාරී ඝර්ෂණ බලය, ඒ කියන්නේ මත ඇති වෙන සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 8යිනේ. ඒ කියන්නේ බීත් මම මෙහෙම මෙතන අඳ ගන්නවා බීත්. හරි. B ගෙන් A මත මෙහාට උපරිම නිව්ටන් 8යි ඇති වෙන්න පුළුවන්. දැන් මේ පැත්තට දෙද්දි ඔහම නොලිස්සා යනවා නම් B ගෙන් A මත ඝර්ෂණය මෙහාට කියලා තේරෙන්න ඕන නිව්ටන් 8. අර කිලෝ 2නේ. ඒ කියන්නේ කිලෝ 2යි මේක කිලෝ 4නේ. හරි. උපරිම වෙන්න පුළුවන් 8යි. එහෙනම් ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ඝර්ෂණයක් A ගෙන් B මත නිව්ටන් 8ක් මෙහාට එනවා. හරි. දැනුත් AB මත ලිස්සන්නේ නැහැ. හැබැයි AB මත නොලිස්සා ඉන්නේ යන්තමින්. ඒ කියන්නේ මෙහාට බලයක් දාලා දෙනකොට AB මත යන්තමින් නොලිස්සා ඉන්නේ. මොකද මේක සීමාකාරී අවස්ථාවටපත් වෙනවා. මේ ඝර්ෂණය මේකයි ක්‍රියා ප්‍රතික්‍රියානේ. ඒ හින්දා B ගෙන් A මත ඝර්ෂණය මෙහාට, A ගෙන් B මත ඝර්ෂණය 8ක් මෙහාට. හරි. දැන් අපි හිතුවොත් කැපිටල් A ට දැන් මෙතන ලිස්සන්නේ නැහැනේ. ඒ කියන්නේ දෙන්නම එකට නෑනේ. එහෙනම් දෙන්නගෙම ත්වරණ එකයිනේ. එහෙනම් A ට අපි මෙහාට F සමානයි මේ දැම්මුත් A ගේ ත්වරණය හොයාගන්න. A මත තියෙන සංප්‍රයුක්ත බලය නිව්ටන් 8යි, ස්කන්ධ කිලෝ 2යි. එහෙනම් ත්වරණයට එනවනේ 4. ඒ කියන්නේ A ගේ ත්වරණය 4යි. 4ක ත්වරණය යනකොට A B මත ඉන්නේ සීමාකාරීව. හරි. එහෙනම් මේකේ ත්වරණයත් 4යි. මේ දෙන්නම එකට නෑනේ. එහෙනම් අපිට පුළුවන් මෙතනම පුළුවන් තියනවා. මෙහාට කොච්චර බලයක්ද කියලා බලය P කියලා ගමු. දැන් මේක කොහොමද දැන් දෙන්නම එකට යනවා කියන්නේ මේක B පොළොව මත ලිස්සනවනේ. ඒතකොට B පොළොව මත ලිස්සද්දී අපි හොයලා තියෙන B හා පොළොව අතර කලින් එක හෙව්වා නිව්ටන් 24යි ගතික ඝර්ෂණ බලය. මේ නිව්ටන් 24 කොහොමද තියෙනවා ඒක? ඒකට වෙන ආය ඝර්ෂණ ගතික ඝර්ෂණ බලය එතන වෙනස් වෙන්නේ නැහැ. මේක ලිස්සුවද මෙතන ඇති වෙන්නේ ගතික ඝර්ෂණ බලය. ඒක මේකේ ත්වරණය වෙනස් වුණා කියලා හැම මෙතන ගතික ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. මොන ත්වරණයෙන් ගියත් 24ම තමයි. හරි. එහෙනම් අපිට පුළුවන් B ට මෙහාට F සමානයි නේද? එහෙනම් අහට P ඍණ අඩු වෙන්න ඕන 24යි 8යි කියන්නේ මේ පැත්තට ඔක්කොම 32 ගන්න. 32 ස්කන්ධ 4යි ත්වරණය 4ෙන් යන්නේ. එහෙනම් P ට එනවා 32 එහා පැත්තට පෙන්නොත් 32 ධන 16. එහෙනම් P ට එනවා නිව්ටන් 48ක්. එහෙනම් බලන්න AB මත නොලිස්සන විදිහට B ට දෙන්න පුළුවන් උපරිම බලය B ව අදින්න පුළුවන් උපරිම බලය වෙන්නේ නිව්ටන් 48යි. ඒ කියන්නේ 48න් අදිනකොට AB මත සීමාකාරීව ඉන්නේ. යන්තමින් නොලිස්සා ඉන්නේ. B කොහොමත් පොළොව මත ලිස්සනවා ගතික අවස්ථාවට එමිලා. හදා ගන්නවා. හරිද? දාගත්තනේ. හරි බලන්න එතකොට අන්න එකයි ඝර්ෂණය. ඔය දැන් අපි මම දැන් අර ඉස්සලා එක ඝර්ෂණ ගන්නකින් පටන් ගෙන ඒකෙම ටික ටික එක එක වෙනස් කරොත් වෙන දේවල් ඝර්ෂණයේ බලයේ පැත්ත වෙනස් වෙන හැටි. හරිද? එතකොට ගතික අවස්ථාවටපත් වුණාම මොකද වෙන්නේ? ඈ එතකොට A B මත සමහර වෙලාවට නොලිස්සා තියෙනවා. සමහර විට A B මත ලිස්සනවා. අන්න ඒ වෙලාවට ඝර්ෂණ බල වෙනස් වීම, ඝර්ෂණ බලයේ පැත්ත ඒව හරියට තේරුම් ගන්න තියෙනවා. නිකන් F සමාන μr විතරක් දැනගෙන හිටියට වැඩක් නැහැ. ඒකෙන් ඒක දාන්න පුළුවන් අපිට සීමාකාරී අවස්ථාවට ගතික අවස්ථාවට විතරනේ. නමුත් හරි අවබෝධයක් තියාගන්න ඕන. එතකොට තමයි අලුතෙන් උනත් ගානක් දුන්නාම හදන්න පුළුවන්. රයිට් හරි මේ ටික හරිනේ නේ.